සම්මා දිට්ඨි සූත්‍රය. ඒකේ අවසාන භාගයේ තියෙනවා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ. මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කවුද මේ කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විඥානංච පජානාති. මොකද්ද කියන්නේ? විඥානංච පජානාති. විඥාණය දැනගන්නවාද? මොකද්ද? විඥාණය දැනගන්නවාද? විඥාන සමුදයංච පජානාති. ඒ මොකද්ද? විඥාණයට හේතුව දැනගන්නවාද? විඥාන නිරෝධංච පජානාති. විඥාන නිරුද්ධ කිරීම දැනගන්නවාද? විඥාන නිරෝධගාමිනී පටිපදංච පජානාති. විඥානය නිරුද්ධ කිරීමේ මාර්ගය දැනගන්නවාද? එත්තා වතාපිකෝ ආවුසෝ. ආයුෂ්මතුනි එපමණකිනොත් මේ ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨි හෝති. මොකද්ද කියන්නේ? සම්මාදිට්ඨියට පත් වෙනවාලු. පැහැදිලිද කියපු කාරණාව? මේ සම්මාදිට්ඨි දැන් මේ දේශනාව ඔබ හොඳින් අහනවා නම් මේ දේශනාව ඔබට හොඳට තේරුණොත් ඔබට සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔය හිතන් ඉන්න සම්මාදිට්ඨියට එහා ගිය විශාල සම්මාදිට්ඨිය මේ තුල අන්තර්ගත වෙනවා. එතකොට ඒක අවබෝධ කරගන්න පුළුවන්. මොකක්ද එහෙනම් කියන්නේ? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විඥානංච පජානාති. විඥාණය දැනගන්නවාද? විඥාන සමුදයංච පජානාති. විඥාන සමුදය නැත්නම් විඥාණයට හේතුව දැනගන්නවාද? විඥාන නිරෝධංච පජානාති. විඥාණය නිරුද්ධ කිරීම දැනගන්නවාද? විඥාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. විඥාණය නිරුද්ධ කිරීමේ මාර්ගය දැනගන්නවාද? එත්තා වතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ආයුෂ්මතුනි එපමණකින්ම මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන් කියලා වදාලා. මොකද්ද විඥාණය කියලා කියන්නේ? මොකද්ද විඥාණය කියලා කියන්නේ? ඔන්න උන්වහන්සේම විඥාණය කියන එක එතන පැහැදිලි කරනවා. ආයුෂ්මතුනි චෛමේ විඥානකාය. ච කියන්නේ කීයද? ච කියලා කියන්නේ මෙතන 6යි. 6 කියන අදහසින් තමයි ච කියලා කියන්නේ. චෛමේ විඥානකාය. විඥානකාය කීයද? 6කි. විඥානකාය කීයද? 6කි. මොකද්ද? චක්කු විඥානං, සෝත විඥානං, ගාහන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානಂತಿ. ඔන්න විඥානකාය 6. විඥානකාය එහෙම නැත්නම් විඥානෙහි ආකාර 6. නැවත මතක් කරන්න. චක්කු විඥානං, සෝත විඥානං, ගාහන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං. මොකද්ද පින්වත්නි මෙතන මේ චක්කු විඥානං කියලා කියන්නේ? චක්කු විඥානය කියලා මෙතන කියන්නේ මේ ඇසට කවදාවත් රූප බැලීමේ හැකියාවක් නැහැ. ඇසට රූප දැකීමේ හැකියාවක් නැහැ. දැන් මැරිච්ච කෙනාටත් ඇහැ තියෙනවද නැද්ද? ඇහැ තියෙනවා. නමුත් රූප බලන්න පුළුවන්ද? බෑ. දැන් මැරිච්ච කෙනා ළඟට ගිහිල්ලා අනේ තාත්තේ අම්මේ මේ මම ඔයාගේ ලොකු පුතා මම බෑන මම ලේලි අර මෙයා කිකි ඇඬුවට කොච්චර ඇඬුවත් එයාට දකින්න පුළුවන්ද? ඇයි? පේන්නේ නෑ. අන්න එහෙනම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඇස තිබුණට වැඩක් නෑ. එහෙනම් එතන මැරිච්ච මිනිස්සයාට පෙනීමේ හැකියාවක් නෑ. ඊට ටිකක් බලමු. සෝත විඥානේ කන තිබුණට කන තිබුණු පමණින් ඇහෙනවද? කන තිබුණු පමණින් ඇහෙන්නේ නෑ. නාසය තිබ්බ පමණින් ගඳ සුවඳ දැනෙනවද? ගඳ සුවඳ දැනෙන්නෙත් නෑ. දිව තිබ්බ පමණින් රස දැනෙනවද? දිව තිබ්බ පමණින් රස දැනෙන්නේ නෑ. කය තිබ්බ පමණින් ස්පර්ශ දැනෙනවද? දැන් මැරිච්ච මනුස්සයලා කයක් තියෙනවනේ. දැන් මල් ශාලාවට ගිහින් දැම්මට පස්සේ අර මේසයක් උඩ දිගෑල්ලා ටයිල් මේසයක් උඩ දිගෑල්ලා මේ නැමිලා තියෙන අත් කැඩෙන්න මිටි පහරවල් ටිකක් එහෙම ගහනවා. එතකොට කෑ ගහනවද? දැන් ඔයාලට ගැහුවා. මේ අතපය පොඩක් දිගෑරිලා එන්න ඕනේ කියලා මිටි පහරවල් ටිකක් ගහනවා. මොකද හිතෙන්නේ? ඒක වේදනයි. ඒක දැනෙනවා. අහන මිය ගිය කෙනාට දැනෙන්නේ නැහැ. නමුත් ජීවත් වෙලා ඉන්න අපිට දැනෙනවා. මනෝ විඥානේ. එතකොට මැරිච්ච කෙනෙකුට සිතීමේ හැකියාවක් තියෙනවද? ඒකත් නැහැ. නමුත් අපිට පුළුවන්ද බැරිද? පුළුවන්. අන්න එහෙනම් තේරෙනවා මේ ඇස තිබුණ පමණින් කවදාවත් රූප දකින්න පුළුවන්කම නැහැ.
එහෙනම් ඇස කෙරෙහි විඥානය පහළ විය යුතුයි. විඥාන කීයක් තියෙනවද? විඥාන කීයක් තියෙද? විඥාන කීයද? විඥාන තියෙන්නේ අතේ, කරේ, කටේ හැමතැනම තියෙනවද? විඥාන කීයක් තියෙන්නේ? විඥාන එකයි. විඥාන කීයද? විඥාන එකයි තියෙන්නේ. නමුත් එක විඥානයේ ආකාර 6ක් තියෙනවා. දැන් පාන් පිටි ගත්තොත් පාන් පිටි වලින් පෑන් කේක් හදන්නත් පුළුවන්. තව මොනවා හරි කේක් හදනවා නම් ඒක හදන්නත් පුළුවන්. නමුත් ගත්ත මූලද්‍රව්‍යය මොකද්ද? පාන් පිටිමයි. නමුත් ඒ පාන් පිටි වලින් හැදුවට පාන් පිටි වලින් හදන කෑම જાති 10ක් තිබුත් ඒ ඔක්කොම කියන්නේ පාන් පිටි කියලාද? නෑ. ඒ 10ට වෙන නම් දෙනවා. අන්න ඒ වගේ තමයි විඥාණය එකයි. නමුත් එක විඥානයේ ආකාර 6කට බෙදලා වෙන් කරන්න පුළුවන්. එකවර පහළ වෙන්නේ විඥාන කීයද? එකවර පහළ වෙන්නේ එක විඥානයයි. එක්ක චක්කු විඥානය, එක්ක සෝත විඥානය, එක්ක ගාහන, જીවහා, කාය, මන. ඔය කියන එකෙන් 6න් එකයි එකවර පහළ වෙන්නේ. 6ම එකපාර පහළ වෙන්නේ නැහැ. එතකොට විඥානය කියන එක තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතන්නකෝ. දැන් ඇසට රූපයක් දකින්න ඇසයි රූපයයි මොකක්ද එකතු වෙන්න ඕනේ? චක්කු විඥානයයි එකතු වෙන්න ඕනේ. තින්නම් සංගති පස්සෝ. දැන් ඇසට රූපයක් දැන් මෙහෙම හිතන්න. නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න වෙලාවේදී ඇස් පේනවද? කන් ඇහෙන්නෙත් නැහැ. තද නිින්ද ඉන්න වෙලාවට මේ ඔයාලා කාට හරි කෙනෙක් කවුරු හරි කෙනෙක් කියලා පරුස වචනයෙන් බනිනවා. මොකද හිතෙන්නේ? තද නිින්ද ඉන්නේ යා. ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒක ඇහිලා නැහැ. ඇහිලා නැහැ කියලා කියන්නේ ඇයි ඒ? සෝත විඥානය එතන ඉපදිලා නැහැ. එහෙනම් ඇහැරිලා ඉන්න කෙනෙකුට අවදි වෙලා ඉන්න කෙනෙකුයි කන ළඟට ලං කරලා පරුස වචනයෙන් බනිනවා. මොකද ඒකට විරුද්ධව ක්‍රියා කරනවද නැද්ද? ඇයි ඒ ක්‍රියා කරේ? ඒ වෙලාවේදී සෝත විඥාණය පහළ වුණා කියන එක පැහැදිලිද? පැහැදිලි නේද? එහෙනම් ඇස මුල් කරගෙනත් විඥාණය උපදිනවා. ඒකට කියන නම මොකද්ද? චක්කු විඥාණය. කන මුල් කරගෙනත් විඥාණය පහළ වෙනවා. සෝත විඥාණය, ගාහන විඥාන, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. පැහැදිලි නේද? ඔය ආකාරයට තමයි විඥානය කියන එක පහළ වෙන්නේ. එතකොට මේ විඥානය කියන එක තේරෙන්නේ නැත්නම් සරලවම කියන්නම් මේ විදියට. යම් රූපයක් දකින්න ඒ රූපය කෙරෙහි අපේ සිත යොමු වෙන්න ඕනේද නැද්ද? සිත යොමු වෙන්න ඕනේද නැද්ද? සිත යොමු විය යුතුයි. ඒතකොට සිත කියලා කිව්වත් විඥානය කියලා කිව්වත් එකක්ද දෙකක්ද? එකක්ද දෙකක්ද? එකක්ද දෙකක්ද? එක සිත, මනෝ, මානසං, හදයන් කියලා ওই විදියට මේ විඥානය නැත්නම් සිත පිළිබඳව ආකාර 9කින් පෙන්නනවා. ඒක වලට තේරෙන්නේ නැති වුණාට ඒක අහලා නැති වුණාට කමක් නැහැ. එතකොට විඥානය කිව්වත් සිත කිව්වත් එතන එකයි කියන්නේ. එතකොට රූපයක් දකින්න නම් ඒ රූපය කෙරෙහි සිත පහළ වෙන්න ඕනේද නැද්ද? නැත්නම් අවධානය යොමු වෙන්න ඕනේද නැද්ද? අවධානය යොමු විය යුතුයි. කනට ශබ්දයක් ඇහෙන්න නම් ඒ ශබ්දයේ කෙරෙහි අවධානය යොමු විය යුතුයිද නැද්ද? යුතුයි. ඕකට තමයි කිව්වේ මොකද්ද? චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, જીවහා විඥානය, කාය විඥානය. එතකොට පින්වත්නි ඔය සම්මාදිට්ඨි සූත්‍රය තුල ඔය විඥානය පිළිබඳ ඔය ටික තමයි වදාළේ. චෛමේ විඥානකාය, චක්කු විඥානං, සෝත විඥානං, ගාහන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං කියන විදිහට. ඔය අය වදාලා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා වේදල්ල සූත්‍රයේදී ඔయిత වඩා වෙනස් අදහසකින් මේ විඥානය පිළිබඳව පෙන්වුම් කරා. එතකොට එතන අහනවා විඥානං විඥානන්ති ආවුසෝ උච්චති කිත්තා වතානුකෝ ආවුසෝ විඥානන්ති උච්චති. ස්වාමීනි මේ විඥානය කියලා කියනවා. මොකද්ද මේ විඥානය කියන්නේ කියලා අන්න තවත් ප්‍රශ්නයක් අහනවා. එතනදිම සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත කියනවා විජානාතිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. විජානාතිකෝ ආවුසෝ. දැන් මේ ඉන්න පිරිස ධර්මයේ දන්න පිරිස. මේ ඉඳගෙන ඉන්න පිරිස ධර්මයේ දන ධර්මයේ අහන අභිධර්මයේ ඉගෙන ගත්ත පිරිස. ඒතර මේ අයට මේක හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා.
විජානාති විජානාතිකෝ ආවසෝ තස්මා විඥානಂತಿ වොච්චති. මොකද්ද කියන්නේ? විජානාති. ජානාති කියන්නේ මොකද්ද? දැනගන්නවා. විජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. එහෙනම් විඥානය කියලා කියන්නේ මොකද්ද මෙතන? විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් තමයි විඥානය කියලා කියන්නේ. මොනවද විශේෂයෙන් දැනගන්නේ? තේරෙන්නේ? විශේෂයෙන් දැනගන්නවා කියනවා සුඛන්තිපි විජානාති. මොකද්ද? සැප වේදනාව දැනගන්නවා. දුක්ඛන්තිපි විජානාති. මොකද්ද? දුක් වේදනාව දැනගන්නවා. අදුක්කම සුඛන්තිපි විජානාති. සැප දුක් රහිත විඳීම දැනගන්නවා. විජානාති විජානාතිකෝ ආවසෝ තස්මා විඥානಂತಿ වුච්චති. එහෙනම් මෙතන විඥානය කිව්වේ මොකද්ද? විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් විඥානය කියලා කිව්වා. මොනවද දැනගන්නේ විශේෂයෙන්? මොනවද දැනගන්නේ? සුඛන්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛම සුඛන්තිපි විජානාති. එහෙනම් විඥාණයෙන් තමයි සැප වේදනාව දැනගන්නේ, දුක් වේදනාව දැනගන්නේ, අදුක්ඛම සුඛ වේදනාව දැනගන්නේ. දැන් හරිනේ පින්වත්නි. ඒක අර කලින් එකත් එක්ක මනාව ගැලපෙනවා. දැන් ඇසින් මොකක්ද? ඇසේ හරහා උපදින විඥාණය මොකද්ද? චක්කු විඥාණයනේ. චක්කු විඥාණය ඉපදුනා කියලා කියන රූපයක් දැක්කා කියලා කියනවා. යම් බඳු රූපයක් දැක්කට පස්සේ ඒ දැකපු රූපයේ පිළිබඳව ඔය සුඛ වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියන තුනෙන් එකක් එනවද නැද්ද? තේරෙන්නේ? ඇසහරහා යම් රූපයක් දැක්කොත් ඒ දකින රූපයේ පිළිබඳව එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක අදුක්කම සුඛ වේදනාවක් එනවද නැද්ද? උපදිනවාමයි. යම් රූපයක්, යම් ශබ්දයක්, යම් රසක්, යම් ආග්‍රහණයක් මේ දේවල් ටික මේ ඇස කන නාසය දිවට දැනුනොත් ඒ දැනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සියලුම දේවල් වලට අරමුණු වෙච්ච රසයක් තියෙනවා. එක්ක සැප සහගතයි, එක්ක දුක් සහගතයි, නැත්නම් සැප දුක් රහිතයි. දැන් ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. ස්වාමින් වහන්සේ දකින්න පුළුවන් මොකෙන්ද? චක්කු විඥාණයෙන් ස්වාමින් වහන්සේ දැක්කා. මොකද උපදින වේදනාව? සැප වේදනාවක් උපදිනවා. එතකොට අසුචි ටිකක් දකිනවා. මොන වේදනාවක්ද? දුක් වේදනාවක් උපදිනවා. ගැටීමක් හට ගන්නවා. දැන් පාරේ යනකොට වල වාහන දකිනවා, ගෙවල් දකිනවා, පාර දකිනවා, මිනිස්සු දකිනවා. අමුතු ආදරයක්, අමුතු ලෙන්ගතුකමක් හටගත්තද? හටගත්තද? නෑ. ඒවා පිළිබඳව සාමාන්‍ය අදහසක් තිබුණේ. ඒකට තමයි මොකද්ද? අදුක්කම සුඛ වේදනා. එහෙනම් ඇසින් යම් රූපයක් දැක්කට පස්සේ, කනින් යම් ශබ්දයක් ඇහුවට පස්සේ ඒ බලන රූප, අහන ශබ්ද, විඳින ගඳ සුවඳ ආදී දේවල් මුල් කරගෙන එක්ක සැප වේදනාවක්, නැත්නම් දුක් වේදනාවක්, නැත්නම් සැප දුක් රහිත වේදනාවක් හට ගන්නවද නැද්ද? හට ගන්නවාමයි. එහෙනම් අරකයි මේකයි සම්බන්ධයි නේද? ඇස මුල් කරගෙන රූපයක් දැකීම උදෙසා පහළ වෙනවා චක්කු විඥාණය. කනෙන් ශබ්දයක් ඇසීම මුල් කරගෙන පහළ වෙනවා සෝත විඥාණය. ඒ අහපු ශබ්දය පිළිබඳව යම් රසයක් තියෙනවනේ. ඒ ශබ්දේ යම් රසයක් තියෙනවාමයි. ඒ රසය මොකද්ද? එක්ක සැප සහගත රසයක්, නැත්නම් සුඛයි, නැත්නම් දුක්ඛයි, නැත්නම් සැප දුක් රහිත, නැත්නම් ලේනෙක් කෑ ගහන වෙනවා. විශේෂ අවධානයක් යනවද? විශේෂ ගානක් නැහැ. ඒක සාමාන්‍ය ශබ්දයක් විදියට ඇහුවා. ඒක එතනින් ඉවරයි. පැහැදිලි නේද? කියපක. එහෙනම් විඥාණය කියන එක දැන් පැහැදිලිද? පැහැදිලිද විඥාණය කියන්නේ මොකද්ද කියන එක? විඥාණය කියන එක දැන් පැහැදිලි. ඒතර මේ විඥාණය තමයි නැවත මේ සසර අරගෙන යන්න මුල් වෙන මේ විඥාණය කියන එක. ඇයි? ප්‍රතිසන්දි විඥාණය කියන එක මව් කුසක පහළ වෙන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? මේ විඥානය කියන්නේ අපි කියන්නේ විඥානය පහව ගියා කියලා. දැන් කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ මොකද්ද? විඥානය පහව යනවා කියන එක. ඒ කියන්නේ මේ සිත් පරම්පරාව ඉපදෙන එක සිඳෙනවා. සිත් පරම්පරාව ඉපදෙන එක සිඳී යන එකට කියනවා මේ භවයට අදාළ සිත් පරම්පරාව අවසාන චුතිසිතෙන් සිඳෙනවා. චුතිසිතෙන් සිඳුනා කියන්නේ මේ භවය මෙතනින් ඉවරයි. දැන් මේ භවය ඉවරනාට ආයි ඉස්සරහට යන්න ඕනේ නැද්ද? ඇයි රහත් වෙලා නැහනේ? රහත් වෙලා නැති නිසා ඉස්සරහට තව භවයකට අපි යන්න
ඕනි යන්න ඕන නිසා මේ විඥාණය ප්‍රතිසන්දි විඥාණය වශයෙන් තවත් මව් කුසක නැත්තම් බික්තරයක නැත්තම් තෙත් පරිසරයක එහෙම නැත්තම් ඕපපාතික වශයෙන් තව වෙනත් තැනක පහළ වෙනවා. ඒ විඥාණයට මොකද්ද කිව්වේ? ප්‍රතිසන්දි විඥාණය කියලා කිව්වා. පැහැදිලිද? පැහැදිලි. එතකොට මේ ප්‍රතිසන්දි විඥාණය ලැබුවට පස්සේ නැවත සිත් පරම්පරාවක් ගලාගෙන ගිහලා අවුරුදු 50 60 70 වෙද්දී නැවත චුතිසිත උපදුනා. ඒ භවය එතනින් ඉවර කරා. දැන් ඔක යනවා ඉවරයක් නෑ නේද? මැරෙනවා උපදිනවා. මැරෙනවා උපදිනවා. ඒතර මනුස්ස ලෝකෙටම දෙන්නේ. මනුස්ස ලෝකේ යනවා, දිව්‍ය ලෝකේ යනවා, නිරයට යනවා, තිරිසන් ලෝකෙට යනවා, പ്രേත ලෝකෙට යනවා, අසුර ලෝකෙට යනවා, නැවත මනුස්ස ලෝකෙට යනවා, බ්‍රහ්ම ලෝකෙට යනවා. මේ හැමතැනම යනවා. නිමාවක් තියනවද? නිමාවක් නැහැ. නිමාවක් නැති නිසා තමයි අපිට තාම මේ සසර දුක් සිඳන්න බැරි වෙලා තියෙන්නේ. නිමාවක් දකින්න අපිට තාම විඥානයක් නැත්නම් අවධානයක් නැත්නම් අවබෝධයක් අපිට තාම උදා වෙලා නැහැ. පැහැදිලිද කියපු කාරණාව? එතකොට මේ විඥානය කියන එක නැවත නැවත පැලවෙනවා. අඹ ඇටයක් තියෙනවා. ඒ අඹ ඇටෙන් නැවත අඹ ගහක් හට ගන්න මට අවශ්‍ය නැත්තම් මම ඒ අඹ ඇටේ මොකද කරන්න ඕනේ? ඒ අඹ ඇටේ විනාශ කරන්න එපා. මම අඹ ගෙඩියක් කනවා. ඒ ඇටේ මට නැවත පැල කරන්න උවමනාවක් නැහැ. නැවත ඒ අඹ ගහේ ඒ ඇටෙන් ගහක් හැදෙනවට මම කැමති නැහැ. කැමති නැත්තම් මම මොකද කරන්න ඕනේ? අඹ ඇටේ විනාශ කරන්න ඕනේ. ඒ අඹ ඇටේ විනාශ කරාට පස්සේ නැවත ඒ අඹ ඇටේ නිසා ගහක් හට ගන්නවද? හටගන්නේ නැහනේ. අන්න ඒ වගේ යම් තැනක විඥානය සිඳුනොත් විඥානේ නිරුද්ධ වෙලා ගියොත් එහෙම නැවත අර ප්‍රතිසන්දි විඥානයක් ලැබෙනවද? ප්‍රතිසන්දි විඥානයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් එතන තමයි කියන්නේ සියලුම දුක එතනින් සිඳුණා කියලා. පැහැදිලිද? පැහැදිලි. එතකොට පින්වත්නි දැන් විඥානය තමයි මෙතන දුක කියලා කියන්නේ. විඥානේ දුකක්ද නැද්ද ඇත්තටම? විඥානේ දුක. දැන් හිතන්න අපි පාරේ යනකොට මම හිතා ගන්නවා මගේ ඇස් වලට මගේ කන් වලට මම අකමැති දේවල් නම් ඇහෙන්නම එපා කියලා හිතාගෙන යනවා. ගෙයින් එළියට බහිනකොට බල්ලෙක් ජරා කළා ගේ ඉස්සරහා. දැන් ඒක ඇහි ගැටෙනවද නැද්ද? ඒක මගැල්ල යන්න පුළුවන්ද? දැන් ටවුන් එකට යනවා. ටවුන් එකේ මහ විශාල ශබ්දෙට මොකක් හරි සින්දුරියක් හරි දාලා තියෙනවා. ඒකට ආස නැහැ. දැන් ඒක කනට ඇහෙන එක වළක්වන්න පුළුවන්ද? මම මේකට කැමති නැහැ. මේක මගේ කනට එන්න ඕනි. නැහැ කියලා වළක්වන්න පුළුවන්ද? බෑ. අර අසූචිකරක් දැක්කට පස්සේ දුක හටගන්න එක අපිට වළක්වන්න පුළුවන්ද? බෑ නේද? අන්න එතකොට දැන් තේරෙනවද මේ විඥානය කියන්නේ දුකක් කියලා? ඇසට ප්‍රියමනාප රූප නෙමෙයි අප්‍රසන්න රූප නම් පේන්නේ ඒක දුකක්ද නැද්ද? ප්‍රියමනාප රූප පෙනෙන එක නැවතුනොත් ඒකත් දුකක්ද නැද්ද? දුක. එහෙනම් මේ විඥානයේ චක්කු විඥානයක් දුකක්, සෝත විඥානයක් දුකක්, ගාහන විඥානයක් දුකක්, ජීවහා කාය මන කියන මේ සියලු විඥානය කියලා මම මෙතන අදහස් කරේ මේ විඥාන කාය කියන එක. දුකක්ද නැද්ද? දුක. එතකොට මේ විඥානේ නැවත යම් යම් තැනක පැලවෙන්න පටන් ගත්තොත් ඒ දුක නැවත අපි පස්සෙන් පසුපස හඹා එනවද නැද්ද? නැවත එනවා. එතකොට නැවත මේ දුක විඳින්න ආසද? නැවත මේ දුක විඳින්න ආසද? විඳින්න කැමැත්තක් නැහැ. එහෙනම් කැමති දේවල් ලැබෙන්න කියලා මේ විඥාණයට අපිට බල කරන්න පුළුවන්ද? එහෙම හැකියාවකුත් නෑ. එහෙනම් මේ විඥානේ මම නෙමෙයි නම් මගේ නෙමෙයි නම් මගේ ආත්මය නෙමෙයි නම් මේ විඥානයේ සිඳීම තුල තමයි භවත්‍රයේ සිඳී යන්නේ. පැහැදිලිද? පැහැදිලි. එහෙනම් ඔන්න විඥානය පැහැදිලි. ඊළඟට විඥානය තමයි මෙතන දුක කියන එක පැහැදිලි නේද දැන්? මොකද මේ විඥානේ නැවත පැලවෙන්නේ. අපි කියමු තිරිසන් ලෝකෙට ගියා කියලා මේ විඥානේ. තිරිසන් බල්ලෙක්ගේ කුසේ මේ විඥානය පිළිසිඳ ගන්නවා. නැත්නම් විඥානය බැහැ ගන්නවා. දුකක්ද නැද්ද? විඥානේ නම් දුකක්ද නැද්ද? විඥානේ ඒකාන්ත වශයෙන්ම දුක. ඔන්න දුක දැන් දන්නවා. මේ විඥාණයට හේතුව මොකද්ද? සංකාරපච්චය විඥානං. සංස්කාරයෙන් නිසා තමයි විඥානේ හටගත්තේ. සංස්කාර කිව්වේ මොකද්ද? පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනෙන්ජාවි සංකාර. එක්ක පින, එක්ක පව්, එක්ක පින්, පව් එහෙම නැත්නම් ධාන. දැන් මං මනුස්ස ලෝකෙට එන්න මගේ පෙර භවයේ අවසාන ජවන්සිට වලට අරමුණු වෙච්ච අරමුණ මනුස්ස ලෝකෙට එන්න ඒ ජවන්සිට වලට අරමුණු වෙච්ච අරමුණ හොඳ එකක්ද නරක එකක්ද? හොඳ එකක් වෙන්න එපා. පින්සහගත එකක් වෙන්න එපා. අන්න ඒකට කිව්ව සංස්කාරයක්. අන්න ඒ පුණ්‍යාවි සංස්කාරය මුල් කරගෙන මං අද මව් කුසක උප්පත්තිය ලැබුවා. දැන් කෙනෙක් තිරිසන් ලෝකෙට යනවා. තිරිසන් ලෝකෙට යන්නේ කරපු කුසලයක් නිසාද අකුසලයක් නිසාද?
පවක් නිසා. එතකොට අන්නේ පව මුල් කරගෙන විඥාණය තිරිසන් ලෝකෙට යනවා. කෙනෙක් මේ ලෝකේ මනුස්ස ලෝකයේ තුල ඉන්නකොට ධ්‍යාන උපදවා ගන්නවා. ධ්‍යාන උපදවා ගත්තට පස්සේ එයාගේ විඥාණය බ්‍රහ්ම ලෝකෙට යනවද නැද්ද? බ්‍රහ්ම ලෝකෙට යනවා. පැහැදිලිද? එහෙනම් මේ සංස්කාරය තමයි විඥාණයට මූල බීජයේ බවට පත් උනේ. පැහැදිලිද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියන මේ තුන තමයි විඥාණයට මුල් උනේ. එතකොට දැන් විඥාණය දුක නම් දුකට හේතුව මේ සංස්කාර කියලා තේරෙනවා නම් දුක නැති කරන්න කුමක්ද නැති කළ යුත්තේ? මොකද්ද නැති කරන්න ඕනේ? සංස්කාරයි නැති කරන්න ඕනේ. දැන් සංස්කාර නම් විඥාණයට හේතුව සංස්කාර නැති කිරීම තුළ තමයි විඥාණය කියන එක නැති වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් යම් කිසි කෙනෙක් සංස්කාර කියන එක මෙතන නැති කරනවද? එහෙනම් එයාට නැවත විඥාණය පැලවෙන්නේ නැහැ. විඥාණයක් හටගන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ මේ විඥාණය නැති කරන්න තියෙන මාර්ගය කුමක්ද? අය මේ වරියෝ වට්ටංගිකෝ මග්ගෝ මොනවද? සේයති ඉදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් ඒ කෙනාට සංස්කාර හටගන්නේ නැහැ. සංස්කාර හටගන්නේ නැහැ කියලා කියන්නේ විඥාණයකට ඒ සංස්කාර ටික ප්‍රත්‍ය වෙන්නේ නැහැ. විඥාණයක් හටගන්නේ නැහැ කියලා කියන්නේ විඥාණය නිරුද්ධ වුණා කියලා කියන්නේ නැවත උපත නෑ. නැවත චක්කු විඥානත් නෑ, සෝත විඥානත් නෑ, මොකක්වත් නෑ. සියලුම දුකෙන් නිදහස්. පැහැදිලි නේද? එහෙනම් පින්වත්නි, ඔන්න ඕකයි තථාගතයන් වහන්සේගේ දහම. අපි මේ හිතන් ඉන්න දහම නෙමෙයි තථාගතයන් වහන්සේ වදාළේ. හාත්පසින්ම වෙනස් මේ ලෝකේ කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි දහම් පරයයක් තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ නිසා මෙන්න මේ දහම යම් කිසි කෙනෙක් දකිනවා නම් විඥාණය දකිනවා, විඥාණයට හේතුව දකිනවා, විඥාණය නිරුද්ධ කිරීම දකිනවා, විඥාණය නිරුද්ධ කිරීමේ මාර්ගය දකිනවා. අන්න ඒක දැක්කා කියලා කියන්නේ එයා සම්මා දිට්ඨි හෝති. සම්මා දිට්ඨියට පත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවට පස්සේ මොකද වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවට පස්සේ මොකද වෙන්නේ? දිව්‍ය ලෝක යනවද? නෑ. ඒ කෙනා කෙලෙස් තුනී වෙනවා, කෙලෙස් දැවි යනවා. කෙලෙස් දැවි ගියා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්ම වැඩිම තුල මෙයා සෝවාන් ඵලයට අරන් යනවා. සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ නිර්වාණය දක්වා අරගෙන යනවා. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ ධහමයි අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ධහමයි අපි අසන්න ඕනේ. මේ ධහම තමයි අපිට සැප සකස් කළ දෙන්නේ, නිර්වාණය සකස් කළ දෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ සිද්ධ කරගත්තා වූ උදාාර්ථ ධර්ම දේශනාව, මනහර ධර්ම දේශනාවක් හැම කෙනාගේම සම්මා දිට්ඨිය ඉස්මතු වෙන විදිහට, සම්මා දිට්ඨියටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අහන්න හම්බුණා. සසර දුක කියන එක තේරුම් ගත්තා. දුකට හේතුව දැනගත්තා. දුක නැති කිරීමක් දැනගත්තා. නැති කිරීමේ මාර්ගයක් දැනගත්තා. ඒ තුල නිවන කියන එකම දැන් ස්පර්ශ කිරීමේ පහසුව ළඟා වුණාද නැද්ද? ළඟා වුණා. එසේ සිද්ධ කරගත්තු මේ උදාාරතර ධර්ම දේශනාව මේ අසූ දහම් පද නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.